හයි යාළුවනේ සුබ දවසක්. ඉතින් අද ලෙල්ල මේ වීඩියෝ එකක් තමයි ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ ගමට මුද පේන විදිය. ඉතින් මේ තියෙන්නේ ගමේ පල්ලිය. ඉතින් මේ තියෙන්නේ සින්දාට්ටි දේවමෑණියන්ගේ සුරෝම. ඉතින් මෙතන යන හැම දීවරයෙක්ම ඉතින් මෙතනට ඔරසන් කියලා තමන්ගේ ජීවිතේ බාර දීලා තමයි බෝධට යන්නෙත්. ඊට පස්සේ ගිහිල්ලා එන්නෙත්. ඇවිල්ලා ආයි ස්තුති කරලා තමයි මෙතනින් ආපහු ගොඩ බිමට යන්නේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ දවල් ලෙල්ලම. කියන්නේ උදේවරුවෙත් ලෙල්ලමක් තියෙනවා. මේ තියෙන සාමාන්‍යයෙන් 2න් පස්සේ වගේ තමයි මේ ලෙල්ලම පටන් ගන්න. ඒ කියන්නේ උදේ මුහුදු ගිය කට්ටිය සාමාන්‍යයෙන් 3ට විතර තමයි ගොඩක් දුරට මේ දැල්මාළු නෙවෙයි මරණ මාළු තමයි කියන්නේ බිලි මාළු තමයි මේ ලෙල්ලමට ගොඩක් ගේන්නේ. ඉතින් ඒක නිසා අලුත් මාළු ගන්නවා නම් ඉතින් මේ දවල් ලෙල්ලමට තමයි එන්න ඕනේ. ගොඩක් අයිස්කරම් මාළුත් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ ලෙල්ලම බෙදලා තියෙනවා කොටස් දෙකකට. එකක් අලුත් මාළු තියෙන්නේ. එළිය ලෙල්ලමෙන් එළිය තමයි අයිස්කරම් මාළු තියෙන්නේ. ඉතින් මේ වෙන්දේසි වෙන විදිය ලෙල්ලමේ. යාළුවනේ පාර දෙපැත්තම ලෙල්ලම් දෙකක් තියෙනවා. ඒ දෙකේම මාළු තියෙනවා. ඉතින් මේ කලබෝ ළඟ තියෙන්නේ මෙතෙන් දුව ලෙල්ලම. හලෝ අපේ යාළුවෙක් ඉන්නවා සසි. අපි ගණන් පට අහලා බලමු සසි කොහොමද සසි අද ගණන්? තත්ත්වයේ කට්ටාව ඉන්නවා 1300යි. ඔව්. මේ තෝරා වලිග ගෑනලක් තියෙන එක 2900යි. ඔව්. අගරිය ඉන්නවා 1300යි. අජිලාවක් ඉන්නවා පොඩි එක 2700යි. කෙලවල් ඉන්නවා 1600යි. වල වල 1200යි සේර. සාලේ ඉන්නවා එම තමයි අද තත්ත්වනේ. අද මාළු ටික අඩුයි වගේ නේ. මාළු සත්‍ය අඩුයි ටිකක් මාළු ගණන්. අද මාළු ගණන් නේ. මේ ඉන්නේ අපේ යාළුවෙක් දුලාජ්. ඉතින් ඔයගොල්ලෝ මාළු කපා ගන්න එනවා නම් මේ මාළු අරගෙන මෙහා පැත්තේ එල්ලෙමින් දුලාජ්ට කියලා කපා ගන්න පුළුවන්. ඉතින් දුලාජ් කියන්නේ සුපිරි වැඩකාරයෙක් තමයි. හොඳ වැඩකාරයෙක් තමයි මාළු කපන්න.
අයිය නරිය කියද කිලෝ එක 1200යි ඔයිල් ෆිෂ්. දවල් මාළු එල්ලීමේ මේ විදිහට තමයි වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඔයගොල්ලොත් අලුත් මාළු ගන්න ඕන නම් දවල් වෙලාවට එන්න. ඔයගොල්ලන්ට අලුත් මාළු ගන්න පුළුවන්. එහෙනම් හැමෝටම ස්තුතියි. ජය වේවා.